ආයුබෝවන්. අද අපි බලමු කොහොමද Python වල console එකෙන් user input එකක් අරගන්න කියලා. මේ console input එකක සිද්ධ වෙන්නේ command line එකේ අර program එක execute වෙන එක නවත්තලා user මොනවා හරි enter කරනකම් බලාගෙන ඉන්න එක. enter කරපු ගමන් ඒක ඇතුළට අරගෙන program එකේ ඊටු ටික run කරනවා. දැන් අපි බලමු මේ input function එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අපිට පුළුවන් මේකට input එකක් දෙන්න. දැන් ඒ ඉන්පුට් ස්ට්‍රිං එක එයා බාරගත්තා අරගෙන මෙතන print කරා. දැන් මෙතන මේක කරනකොට වඩා ලස්සනයි. අපි මේකට file new file කියලා program එකක් ලියන්න පටන් ගන්න එක. මේ තව text edit එකක් හරියට නිකන් notepad එක වගේ. මෙතන අපිට Python code multi line code ගහන්න පුළුවන්. මෙතන මේ console එකේ වගේ අපි ගහන command එකට output එක දෙන එකක් නෙමෙයි. program එකක් සම්පූර්ණයෙන් ලියලා run කරන්න පුළුවන්. ඔන්න මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වා. මේකේ අපි print function එක call කරනවා. අපි user ට print එකක් දෙනවා. hi what's your name කියලා. ඊට පස්සේ input එකක් දෙනවා. input එකෙන් user ට පුළුවන්කම හම්බ වෙනවා. එයාගේ name එක enter ගන්න. ඊට පස්සේ ඊළඟ print එකේ අපි යට greeting එක දෙනවා. nice to meet you කියලා. දැන් අපි මේක run කරමු. ඉස්සෙල්ලා save කරන්න තියෙනවා. ඔන්න නම් මම greeting කියලා මේක save කරනවා. .py කියලා අපිට දෙන්නත් පුළුවන්. නැත්නම් auto එක දෙනවා. දැන් අපිට පුළුවන් මේක F5 ගහලා run කරන්න. ඔන්න මෙයා hi what's your name කියලා අහනවා. අපිට මේකට පුළුවන් නමක් දෙන්න. එතකොට එයා ඒක අර variable එකට අරගෙන variable එකත් එක්ක print එක දෙනවා. nice to meet you කියලා. දැන් අපිට මේක කොට කරන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් මේ මුලින් print කරන්න තියෙන්නේ ඒ ටික ඕනේ නෑ. මේ Python වල අපිට පුළුවන්කම දෙනවා input function එක ඇතුළට මේ hint එක දෙන්න. මේ hint එක කියලා කියන්නේ user ට මොකද්ද input කරන්න ඕනි කියලා මේ දෙන මේ පණිවිඩය. ඉතින් මේක මේ විදිහට අපිට දෙන්න පුළුවන්. දැන් මේක දීලා අපිට පුළුවන් මේක ආයෙ run කරන්න. දැන් බලන්න. දැන් මෙතනදී අර new line character එක add කරේ නැහැ. add කරන්න නැතුව කෙලින්ම අපිට අර prompt එක දීලා තිනවා මෙතනම enter කරන්න. දැන් අපිට ආයෙත් කලින් විදිහටම මේක වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපිට මේක තව කොට කරන්නත් පුළුවන්. අපිට පුළුවන් මේ variable එකට name එක ගන්න function එක input function එක ඒක අරගන්න. ඊට පස්සේ මේ ටික අයින් කරන්න ඕනේ. කරලා මේ variable එක වෙනුවට අපිට පුළුවන් print function එක ඇතුළටම මේක pass කරලා යවන්න. එහෙම කරලා අපිට මේක run කරන්න පුළුවන්. එතකොටත් කලින් වගේම මේකෙන් greeting එක නෙමෙයි message එක වෙනවා. ඒකට අපිට පුළුවන් මේ විදිහට enter කරන්න. ඊට පස්සේ කලින් වගේම output එක දෙනවා. ඔන්න මම පොඩි program එකක් ලිව්වා. මෙතන තියෙනවා මේ current year එක 2026 කියලා දාලා දෙනවා. අපි input එකක් විදිහට birth year ගන්නවා. ඉපදුණු අවුරුද්ද enter birth year කියලා. ඊට පස්සේ අපි calculate කරනවා මේ දැන් අවුරුද්දෙන් birth එක අඩු කරලා එතකොට ඒක age කියලා variable එකට අරගෙන අපි පෙන්නනවා you are මෙන්න මෙච්චරක් age years old කියලා. අපි නිකන් කියමු මේක 25 කියලා 25 years old. ඉතින් අපි දැන් මේක run කරලා බලමු. ඔව් මෙන්න මෙතන මේක ගිහිල්ලා හරි. ඔන්න birthday එක අහනවා. අපි දාමු 1999. දැන් ඔන්න අපිට හම්බුණා error එකක්. අපි බලමු මොකද්ද මේ error එක කියලා. මේකේ කියනවා කොහොමද හරියට open කරමු හරි. line 4 වල තියෙන කියන error එක. ඊට පස්සේ මෙන්න මේ age current year එකෙන් birth එක අඩු කරන තැන කියනවා unsupported operand types කියලා. ඒ මොකද වෙලා තියෙන්නේ? අපි යමු ආයි file එකට. input එක හැම වෙලේම input කරන්නේ string එකක්. එතකොට අපි මේ birthday එකට අරගෙන තියෙන්නේ string එකක්. එතකොට අපි මේ current එකෙන් අඩු කරන්න හදන්නේ string එකක්. ඒකයි error එක. මේකට අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මේ Python dynamic data type හින්දා අපිට මේ variable එකම අරගන්න පුළුවන්. අපි මේක type cast කරනවා. int අරගෙන birthday එක දෙනවා. copy paste කරමු. මේවා මේ code කරනකොට අපි පුළුවන් තරම් copy paste කරනවා පට ගාලා.
දැන් අපිට පුළුවන් මේක රන් කරලා බලන්න. දැන් අහනවා birthday එක 1999 දුන්නා. එතකොට කියනවා you are 27 years old කියලා. මේක මටම කියන එකේ තේරුමක් නැහැ. නමුත් අපි හිතමු අපිට accounts තියෙනවා කියලා. user accounts තියෙනවා. user account එකේ date of birth තියෙනවා. ඒකෙන් පට ගාලා අඩු කරලා profile එකේ අපිට age එක පෙන්නනවා. තේරුණා නේද? දැන් එහෙනම් අපි පොඩි exercise එකක් කරලා ඉමු. දැන් සමචතුරස්‍රයක වර්ගඵලය හොයමු. ඔන්න සමීකරණේ තියෙනවා. මෙතන අපිට මේ මම x කියලා දැන් මේ නිකන් අපි ගුණ කිරීම දාන හින්දා ඒත් අපි කමන්නේ ප්‍රෝග්‍රෑමින් අපි මේ asterisk එකම දාමු. හරි. සමීකරණේ දීලා තියෙනවා. පොඩි try එකක් දෙන්න වීඩියෝ එක pause කරලා. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. අපි side එක input එක ගන්නවා. input side length කියලා. ඊට පස්සේ මේ ගමන අපි int වෙනුවට අපි float වලට පෙරලනවා. මොකද මේ වගේ දිගමනින් ඒවා දශම සංඛ්‍යා තියෙන නිසා. ඊට පස්සේ මේ side එක මම වර්ග කරනවා. මේක වර්ග කරන්න පුළුවන් side එකෙන්ම ගුණ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක print කරලා උත්තරේ පෙන්නනවා. දැන් අපි මේක run කරමු. දැන් side length එක ඉල්ලනවා අපි 4 දෙමු. අන්න 4 දුන්නා. එතකොට අපිට මේක 16.0යි කියලා පෙන්නනවා. මොකද දැන් මේක float එකක්. අපි enter කරේ int එකක් වුණාට. අපි float එකක් enter කරලා බලමු. දැන් අපි මේකට දෙමු මොකද කියන්නේ 2.5 වගේ එකක් දෙමු. එතකොට අපිට 6.25 කියලා පෙන්නනවා. දැන් මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේකට වෙන්නේ user මේකට ඉලක්කමක් වෙනුවට වචනයක් අකුරක් දුන්නොත්. එතකොට මේක crash වෙනවා. මොකද float වලට convert කරන්න බැරි නිසා. ඕක අර කලින් program එකේ int වලටත් අදාළයි. මේකට අපිට වෙන කරන්න දෙයක් නැහැ. input validation එකකුයි තව තියෙනවා exception handling කියලා එකක්. මෙන්න මේ දේවල් දෙක තමයි කරන්න පුළුවන්. මේක අද පාඩමට මම කියන්නේ නැහැ. හරි අපි තව එක එක්සර්සයිස් එකක් බලමු. මේ තියෙන්නේ ෆැරන්හයිට් වලට සෙල්සියස් ෆැරන්හයිට් වලට කන්වර්ට් කරන සමීකරණය. අපි සෙල්සියස් උෂ්ණත්වයක් දුන්නම ෆැරන්හයිට් වලින් පෙන්නන ප්‍රෝග්‍රෑම් එකක් හදමු. පෝස් කරලා try එකක් දෙන්න. ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක ලියුවා. මුලින් පොඩි ටයිටල් එකක් දෙනවා සෙල්සියස් ටු ෆැරන්හයිට් කන්වර්ටර් කියලා. ඊට පස්සේ අපි ඉන්පුට් එකක් අරගන්නවා සෙල්සියස් වලට. දැන් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට ටයිප් කාස්ට් එක දෙන්න ඒ ලයින් එකේම. ආය අමතර වේරියබල් එකක් ඕනේ නැහැ. මෙතන පුළුවන් අපිට ටයිප් කාස්ට් එක ඇතුළට ඉන්පුට් ෆන්ක්ෂන් එක දෙන්න. ඊට පස්සේ ඒක සෙල්සියස් අරගෙන ප්ලෝට් වලින් ගන්න ඩෙසිමල් දශම සංඛ්‍යා තියෙන. ඊට පස්සේ ඒක අරගෙන මේ 5/9න් ගුණ කරලා 32ක් එකතු කරනවා. අපි මේ ඔපරේටර් ඕඩර් එක කලින් පාඩම ඉගෙන ගත්ත මතක ඇති. ඊට පස්සේ අපිට දෙන්නේ print කරන්න print එකේ temperature in Fahrenheit කියලා දෙනවා. Fahrenheit මේක. අපි run කරමු මේක. අපි ගමු 100 අරගමු. 100 ගන්න පුළුවන් නැත්නම් අපිට 5ක් වගේ අර බෙදෙන ගානක් දුන්නා නම් ඒකත් අපිට check කරන්න පුළුවන් 60ම බලලා. හරි 100 දුන්නම Fahrenheit වලින් ඔන්න එනවා ඒක 212යි කියලා. ආයෙසරයක් රන් කරමු. එතකොට අපි අතෙන් හදන්න පුළුවන් එකක් ගමු. අතෙන් හදන්න ගත්තොත් අපි කියමු 5යි කියලා. එතකොට 5 මේ 5න් 5 බෙදුවයින් පස්සේ 1යි 9යි 32යි හම්බ වෙන්නේ. එතකොට 41යි. අපි බලමු ඒක. එතකොට ඒ වගේ හිතින් හරි කැල්කියුලේටර් එකකින් හරි හදලා චෙක් කරන්න පුළුවන් අපිට. එහෙම නම් අපිට එනවා 41.0 කියලා. මොකද දැන් ෆ්ලෝට් එකක් නිසා. අපිට ඉතින් මේකට දශම එන්ටර් කරන්නත් පුළුවන්. හරි එහෙනම් අපි අද ඉන්පුට්ස් අරගෙන වැඩ කරන්න කොහොමද කියලා ඉගෙන ගත්තා. ඉතින් ඔයාලට ගන්න එක්සර්සයිසස් තියෙනවා. try එකක් දෙන්න. මේ මහලක දෙන්නේ මේක නම් එකම දෙන්නේ. මේ ඍජුකෝණාශ්‍රයක රෙක්ටැන්ගල් එකක මේ ඒරියා එක හොයන එක. අනිත් එක තමයි ෆැරන්හයිට් ඉඳලා සෙල්සියස් කන්වර්ට් කරන එක. ඒකත් මහලක දෙයක් නෙමෙයි. අපි දන්න දැන් අරකේ අපි කීයද 5න් 9න් ගුණ කරලා 32ක් එකතු කරා නම් මේක 32ක් මුලින් අඩු කරලා ඊට පස්සේ
එක 9න් 5න් ගුණ කරන්නයි තියෙන්නේ. try එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්න.